මේ ෆිල්ම් තුන බැලුවා කියන්නේ කිසි මොටිවේෂන් එකක් ආයේ ඕනේ නැහැ. එකක් තමයි ස්ටීව් ජොබ්ස් ගේ කතාව. ජොබ්ස් 2011. ස්ටීව් ජොබ්ස් කියන්නේ කවුද? Apple සමාගමේ නිර්මාතෘ. මේ මිනිස්සයව ළමයි තමන් හදපු කම්පැනියෙන් තමන්වම පන්නලා දානවා. ඒත් කොහොම හරි ජොබ්ස් වෙනම කම්පැනි එකක් පටන් අරගෙන ඒක කොහොම හරි දියුණු වෙනවා. ආයේ Apple එක ඩවුන් වෙද්දි එයාව නැවත රික්‍රූට් කරලා CEO කරනවා. පුළුවන් බලන්න මේ ෆිල්ම් එක. ඊළඟ එක ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ කතාව. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම නරක චරිතයක් වෙන්න පුළුවන්. ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ කතාව පට්ට. මොකද මේ කතාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා කියන්නේ ළමයි කිසිම දෙයක් නැති මිනිස්සෙක්. මෙයා කරලා තියෙන්නේ මෙයාගේ ජොබ් එක විදියට ළමයි මිනිස්සුන්ගෙන් රෙන්ට් එකතු කරපු එක. එහෙම මිනිස්සයා ලෝකේ බලවත්ම රටක ජනාධිපති වෙනවා කියන්නේ. කල්පනා කරලා බලන්න කොච්චර ලොකු ගේමක්ද ළමයි. මේකේ මෙයා කියනවා මේ ෆිල්ම් එකේ ප්‍රධාන රූල් 3ක් තියෙනවා කියලා. Tamanට අවශ්‍ය දේ වෙනුවෙන් කොහොම හරි අකණ්ඩව වැඩ කරන්න. කරන්න. තව ඒ වගේ රූල් 3ක් තිබ්බා මට දැන් මතක නැහැ. පුළුවන් ෆිල්ම් එක බලන්න. ඩොනල්ඩ් ට්‍රම්ප් ඊළඟ එක ෆොරස්ට් ගම්ප්. මේවා ෆැන්ටසි ෆිල්ම් නෙමෙයි ඈ. මේවා පට්ට රියලිස්ටික් ෆිල්ම්. දැන් සුපර් හීරෝ කතා වගේ නෙමෙයි. මේවා ඇත්ත කතා. ෆොරස්ට් ගම්ප් කියන්නේ පට්ටම ෆිල්ම් එකක්. පුළුවන් නම් බලන්න මාරම කතාවක් තියෙන්නේ. 1994 ෆිල්ම් එකක්. මේ මුල් හරිය එහෙම නිකන් කම්මැලි වගේ හිතේ. එහෙමයි කියලා ෆිල්ම් එක නොබලා ඉන්න එපා. ඉවර වෙනකම් බලන්න. එතකොට තේරෙයි මං ඇයි මෙහෙම කිව්වේ කියලා. මේ ෆිල්ම් තුන බලන්න පුළුවන් නම් ඔයා ජීවිතේ වෙනස් කරගන්න. වෙනස් චරිතයක් වෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් ගුරුවරයෙක් ෆිල්ම් බලන්න කියලා ළමයින්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි මං උඹට රෙකමන්ඩ් කරනවා වටින නිසා.